Good morning everyone, welcome back to my YouTube channel. දැන් වෙලාව උදේ 8ට විතර ඇති. අද මම විතරයි ගෙදර ඉන්නේ. එහෙනම් බලමු අද මම මොනවද කරන්නේ, කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා. ඉතින් මුලින්ම මම කරේ මගේ morning routine එක කරපු එක. අද මම මගේ ස්කින් කෙයාර් ටිකකුත් කරන්න කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බලමු ටයිම් එකක් තිබුණත් අනිවාර්යයෙන්ම මම ඒ ටික කරගන්නවාද. අද උදේ මම යූස් කරේ මගේ ඩේ ක්‍රීම් එකයි ලිප් බාම් එකයි විතරයි. මගේ රූම් එක ක්ලීන් කරලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ ගෙවල් අස් කරලා, ගෙවල් අතු ගාලා, මිදුල් අතු ගාලා ඒ වැඩ ටික කරන්න. එහෙනම් මම ඉක්මනට ඒ ටික කරලා එන්නම්. ඔන්න දැන් තමයි ගෙදර වැඩ ටික ඔක්කොම කරලා ඉවරුනේ. මිදුල් අතු ගාලා, ගෙවල් අතු ගාලා, ගෙවල් අස් කරලා ඔක්කොම තනියම කරලා. හරි එහෙනම් දැන් අපි යමු මගේ ඉතර වැඩ ටික කරන්න. මම මුලින්ම වැක්ස් එකෙන් පටන් ගන්නවා කියලා හිතුවා. මම අද පාවිච්චි කරන්නේ වීට් එකේ සෙන්සිටිව් ස්කින් එකට එන වැක්ස් ස්ට්‍රිප්ස් එක. මේකේ වැක්ස් ස්ට්‍රිප්ස් 20ක් එනවා. මේකේ ගොඩක් වර්ග එනවා. මට මතක නෑ වර්ග මොනවද කියලා. ඔයාලට කැමති ඔයාට මැච් එකක් ඔයාට ඕනම් ෆැන්සි ෂොප් එකකින් ගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 1500ක් වගේ තමයි මට මතක විදිහට ගාන. එතකොට මේක ඔයාලට එනවා උපදේශ පත්‍රිකාවක්. ඊට අමතරව තියෙනවා ඔයිල් ටිෂූ දෙකක්. ඒක ඔයාලට වැක්ස් එක ඉවර වෙලා ගම් එකක් වගේ ඇලෙනවානේ. එතකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ වැක්ස් එක සම්පූර්ණයෙන්ම ෆුල් බොඩි වැක්ස් එක ඉවර කරලා ඔයාට මේ ටිෂූස් පාවිච්චි කරන්න පුළුවන්. මම කලින් පාවිච්චි කරේ සුගර් වැක්ස් එක. ඊකට වඩා නම් මේක ගොඩාක්ම ලේසි, පහසුයි, ඉක්මනට කරගන්න පුළුවන්. අපි අර උණු වතුර රත් කරගෙන එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක පාවිච්චි කරන්න හරිම ලේසි. මේ වලට පේනවා වගේ මාරම ලේසි මේක පාවිච්චි කරන්න. ඒ වගේ ඉතින් ගන්න මුදලට සාධාරණයි මම නම් හිතන්නේ. අපේ අවශ්‍ය රෝම ටික ඔක්කොම යවා ගන්න පුළුවන්.
දැන් මම මගේ hand legs ඔක්කොම වැක්ස් කරගෙන ඉවරයි. මේ පේනවා නේද ඔයාලට එක පොඩිම රෝමයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හොඳට වැක්ස් වෙනවා මේකේ. ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකක් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. අද හවස පොඩි ගමනක් යන්නත් තියෙනවා. මේ ගමන්ම මගේ ස්කින් කෙයාර් ටිකත් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මුලින්ම මගේ ෆේස් වොෂ් එකෙන් මම මූණ හොද ගන්නවා. ඊට පස්සේ මම මගේ ෆේස් ෂේවින් එක කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඒකට ෆේස් ෂේවින් එකට කලින් මම මගේ මුළු මූණටම බේබි ඔයිල් ඇප්ලයි කරනවා. එතකොට ෂේවින් එක කරගන්න ලේසි. ෆේස් ෂේවින් එකකට යන්න කලින් ඔයාලගේ අත හරි කකුල හරි ෂේව් කරලා බලන්න. මොකද අත හුරු නැතුව එකපාරට මූණට ඔයාලා රේස් එකක් තියන්න යන්න එපා. අත හුරු කරගෙන ඉවර වෙලා ෆේස් ෂේවින් එකක් කරන්න. ඔන්න දැන් මගේ ෆේස් ෂේවින් එක කරගෙන ඉවරයි. මූණට ඔයිල් මම ඇප්ලයි කරේ ඒ නිසා ෆේස් වොෂ් එකකින් ඊට පස්සේ මූණ හොද ගන්න ඕනේ. දැන් මම ලෑස්ති වෙන්නේ මගේ කෝෆි ස්ක්‍රබ් එක මූණට කරන්න. මේක ළමයි අත්වලට කකුල් වලට මුළු ෆුල් බොඩි කරනවා නම් ගොඩක් හොඳයි. මමත් එහෙම කරනවා. දැනට මම මූණ විතරක් කරගන්නවා. ඒ කරලා පැක් එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. එක එක්කෙනා එක එක විදිහට කෝපි ස්ක්‍රබ් එක හදා ගන්නවානේ. මම නම් මේකට ඇඩ් කරන්නේ කෝපි වතුරයි විතරයි. සමහර අය මේකට යෝගට් ඇඩ් කරනවා. ඒ වගේ විවිධ ඒවා ඇඩ් කරනවා. ඒ උනාට මම නම් වතුර විතරයි ඇඩ් කරන්නේ. එතකොට ඉතින් ඉක්මනට ස්ක්‍රබ් කරගන්න පුළුවන්. සමහර අය ඔයිල් ඇඩ් කරනවා. සාමාන්‍ය ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් ඔයිල් ඇඩ් කරන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. ඔන්න ඒ විදිහට තමයි මම මගේ ෆේස් ස්ක්‍රබ් එක කරගන්නේ. ඊට පස්සේ මම කරන්නේ ටෝල් එකකින් මගේ මූණේ තියෙන black heads, white heads ඒ ටික අයින් කරගන්න එක. අද මම පැක් එක විදිහට යූස් කරන්නේ මුල්තානි මිට්ටි පැක් එක. මේක ඉතින් හැමෝම දන්නවනේ මේක ඉන්දියානු මිටි වර්ගයක් කියලා. මේකත් විවිධ අය විවිධ විදිහට හදනවා. මම මේකට ඇඩ් කරන්නේ වතුර විතරයි. රෝස් වෝටර් ඇඩ් කරන්නත් පුළුවන්. මම රෝස් වෝටර් තියෙනවා නම් රෝස් වෝටර් ඇඩ් කරනවා. අද රෝස් වෝටර් නැහැ. ඒ නිසා මම වතුර වලින් තමයි මේක කලවම් කරගන්නේ. කලවම් කරලා හොඳට මේක ගාගෙන සාමාන්‍ය විනාඩි 20ක් විතර තියලා හොද ගන්න ඕන. මම සාමාන්‍යයෙන් මගේ වැලමිට දනිස ඒ වගේ කළු වෙලා තියෙන තැන් වලට අනිවාර්යෙන් මේක ඇප්ලයි කරනවා. දැන් මගේ පැක් එක හොඳට වේලිලා තියෙන්නේ. මේ ඔයාලට පේනවා වගේ. දැන් තියෙන වතුර ටිකක් දාලා තෙත් කරලා ඊට පස්සේ මේක අයින් කරගන්න තමයි තියෙන්නේ. පේනවා නේද වෙනස? දැන් ඉස්සෙල්ලා තිබ්බේ ගොඩක් කළු වෙලා වගේනේ. දැන් පේනවා නේද මගේ මූණේ තියෙන වෙනස? මම කිව්වේ මට අද පොඩි ගමනක් යන්න තියෙනවා කියලා. ඉතින් ඊට කලින් මම හිතුවා මගේ nail polish එක ඇප්ලයි කරගන්න ඕනේ කියලා. අද මම වියාන එකේ black color එක තමයි ඇප්ලයි කරන්නේ. ඒකත් ඇප්ලයි කරලා එහෙනම් මම ලැස්තිලා ඉන්න. යන තැන වීඩියෝස් ගන්න බැරි වෙයි. මොකද චර්ච් එකට යන්න තියෙන්නේ. විශේෂ උත්සවයක්. චර්ච් එකේ නිතරම වගේ උත්සව තියෙනවානේ. ඒ වගේ උත්සවයකට යන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. එහෙනම්
අදට වීඩියෝ එක මෙතන ඉවරයි. ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. බයි.